හරි. එතකොට මම මෙතන ලයිෆ් සයිකල් හුක්ස් කියලා අලුත් ඇන්ගල් ප්‍රොජෙක්ට් එකක් හදලා තියෙනවා. එතකොට අපි මේකෙන් තමයි මෙන්න මේ ලයිෆ් සයිකල් හුක්ස් ගැන ඉගෙන ගන්නේ. හරිද? එතකොට අපි මුලින්ම ලයිෆ් සයිකල් හුක්ස් ගැන ඉගෙන ගන්න කලින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ප්‍රෝග්‍රැමැටිකලි අපිට අවශ්‍ය කම්පොනන්ට් එකක් රෙන්ඩර් කරන්න කියලා. හරිද? මෙහෙමයි. දැන් උදාහරණයක් විදියට මම මේ සර්වේ කරන්න එක නවත්තලා අලුතෙන් කම්පොනන්ට් එකක් හදනවා එහෙම ng gc user කියලා. හරිද? එතකොට මට මෙහෙම user කම්පොනන්ට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට මෙන්න මේ user component එක app component එක පෙන්න ගන්න නම් මොකද කරන්න ඕන? මෙන්න මේ user component එකේ අපි select එක ගන්නවා මෙහෙම app user කියලා. හරිද? මේක අරගෙන ඉවරලා මේක අපි add කරනවා මෙහෙම custom HTML tag එකක් විදියට. ඔය විදියට. හරිද? ඊට පස්සේ මෙහෙම කෙනෙක් මෙයා දන්නේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? මෙන්න මේ component නම ගෙනල්ලා අපි මෙන්න මේ app component.ts එකේ imports වලට දාගන්න. ඔය විදියට. හරිද? එතන අපිට මේක මෙහෙම ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඒ අවශ්‍ය කම්පොනන්ට් එක. දැන් එතකොට මෙන්න මෙහෙම මේක සේව් කරලා ඉවරලා අපි ආයෙත් මේක මෙහෙම npm start tag ගහලා මේක රන් කරගන්නවා. හරිද? ඊට පස්සේ බ්‍රවුසර් එකට ගියාට පස්සේ මට මෙහෙම user works කියලා බලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේක එන්නේ කොහොමද? මෙන්න මෙතන අපි මෙන්න මේ select එක දාලා තියෙන නිසා. custom html tag එකක් විදියට. එතකොට දැන් අපි බලමු මෙහෙම programmatically කොහොමද මෙන්න මේ කම්පොනන්ට් එකක් අපේ බ්‍රවුසර් එකේ රෙන්ඩර් කරන්න කියලා. ඒක මෙහෙමයි. අපිට ආකාර දෙකක් කතා කරන්න තියෙනවා. අපි මුලින්ම පළවෙනි ආකාරය ගැන බලමු. අපිට පුළුවන් dynamically කම්පොනන්ට් එකක් load කරන්න directives පාවිච්චි කරලා. හරිද? අපි ඒක directives ගැන කලින් වීඩියෝ කතා කරා. ඒතර අපි මේක ගැන ඒකෙදි කතා කරේ නැහැ. හරිද? ඒතර මම මේ වීඩියෝවේදී ඒ ගැන ඔයාලට කතා කරා. ඒතර අපිට directive එකක් තියෙනවා ng component outlet කියලා. හරිද? ඒතර අන්නේ ng component outlet කියන directive එක පාවිච්චි කරලා අපිට පුළුවන් මෙන්න මෙහෙම ඩයිනමිකලි අපිට අවශ්‍ය කම්පොනන්ට් එකක් ජෙනරේට් කරගන්න. දැන් උදාහරණයක් විදියට මම මෙතන හදනවා div එකක්. හරිද? එතකොට මට මෙන්න මේ div එක ඇතුලේ මෙන්න මේ user component එක පෙන්න ගන්න ඕනේ කියලා හිතන්න. එතකොට බලමු අපි කොහොමද මෙන්න මේක ng component outlet කියන ඩිරෙක්ටිව් එක පාවිච්චි කරලා කරන්නේ කියලා. ඒතර ඔයාලා දන්නවා දැන් ඩිරෙක්ටිව් එකක් නම් ඒක පටන් ගන්න මෙහෙම asterisk symbol එකේ. හරිද? ඊට පස්සේ මම දානවා මෙහෙම ng component outlet. ඊට පස්සේ අපිට මෙහෙම සමා ලකුණු දාන්න පුළුවන්. සමා ලකුණු දාලා මෙතන මට මොකක් හරි ෆන්ක්ෂන් එකක් මෙහෙම කෝල් කරන්න පුළුවන්. මම මෙතන දෙන්නම් load component කියලා. හරිද? ඔහොම දාගත්තා. ඊට පස්සේ දැන් මෙන්න මෙහෙම අපි මෙන්න මේ ng component outlet එකත් එක්ක වැඩ කරනවා නම් අපිට මුලින්ම මෙන්න මේක ඉම්පෝර්ට් කරගෙන ඉන්න ඕන අපේ ts ෆයිල් එකේ. හරිද? අපි දැන් අර ng ඊළඟට ng4 directives එක වැඩ කරනකොට අපි ඒවා ඉම්පෝර්ට් කරගත්තානේ. ඒ වගේ මෙන්න මේ ng component outlet එකත් එක්ක වැඩ කරනවා නම් අපි මෙන්න මේක ඉම්පෝර්ට් කරන් ඉන්න ඕන අපේ ts ෆයිල් එකේ. එතකොට කොහොමද ඒක කරන්නේ? අපි මුලින්ම යනවා මෙන්න එහෙම ts ෆයිල් එකට ගිහිල්ලා මෙන්න මේ imports array එක අපි ලියනවා මෙහෙම ng component outlet. ඔය විදිහට මට මේව ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. හරිද? එතකොට මේක rectangular command වලින් ඉම්පෝර්ට් වෙනවා. හරි. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ දැන් මෙන්න මෙතන කියනවා මෙන්න එහෙම load component කියලා ෆන්ක්ෂන් එකක් නැහැ කියලා. මට මෙන්න මේක අපේ ts ෆයිල් එකේ ඉම්ප්ලිමන්ට් කරගන්න ඕන ඔය විදිහට. හරිද? දැන් මෙතනදි කරන්න තියෙන්නේ මෙහෙමයි. මෙතනදි රිටර්න් කරන්න තියෙන්නේ අපිට අවශ්‍ය කම්පොනන්ට් එක. මම මේක දාගන්නවා මෙහෙම user component එක. රිටර්න් කරන්න කියලා දාන්න. ඔය විදිහට. හරි. ඊට පස්සේ දැන් බ්‍රවුසර් එකට ගිහලා බලන්න. මට මෙහෙම user works කියලා දෙකක් එනවා. ඉතින් මේ පළවෙනි එකේ එන්නේ අපි select එක පාවිච්චි කරපු නිසා. ඊට පස්සේ මේ දෙවෙනි එකේ එන්නේ අපි මෙන්න මේ ng component outlet කියන ඩිරෙක්ටරි එක පාවිච්චි කරපු නිසා. හරි. එතන මම ඔයාලට කිව්වා අපිට මෙහෙම ඩයිනමිකලි කම්පොනන්ට් එකක් රෙන්ඩර් කරන ආකාර දෙකක් තියෙනවා කියලා. ඒතර අපි පළවෙනි එක තමයි කතා කරේ ng component outlet කියන එක පාවිච්චි කරලා කොහොමද කරන්නේ කියලා. එතන අපි බලමු දැන් කොහොමද දෙවෙනි ආකාරය කියලා. ඒකට අපිට තියෙනවා Angular වල inbuilt API එකක් view container ref කියලා. අපිට ඒක පාවිච්චි කරලා ඉවරලා ඒක කරන්න පුළුවන්. හරි බලමු දැන් කොහොමද ඒක කරන්නේ කියලා මෙහෙමයි. දැන් හිතන්න මට මොකක් හරි බටන් එකක් ක්ලික් කරනකොට අපිට කම්පොනන්ට් එකක් පෙන්න ගන්න ඕන කියලා. හරිද? ඒතර මෙහෙමයි කරන්නේ මම මුලින්ම. මෙතන බටන් එකක් දානවා. හරි. බටන් එකක් දාලා මම මෙතන ලියන්නම් මෙහෙම add component කියලා. හරිද? ඊට පස්සේ මම මෙතන කැප්චර් කරගන්න ඕන මෙන්න මේ click event එක. හරි? ඊට පස්සේ මෙතනදී කෝල් වෙන්න ඕන ෆන්ක්ෂන් එක මම මෙහෙම දෙන්නම් add component කියලා. හරි? ඔය විදිහට. ඊට පස්සේ ඔහොම මම වරහන් දා ගන්නවා. මට මෙන්න මේක මුලින්ම ඉම්ප්ලිමන්ට් කරලා ඉන්න ඕන අපේ ts ෆයිල් එකේ. හරි? එතන මම මෙතන ගිහිල්ලා ඔය විදිහට මේක ඇඩ් කරනවා. ඊළඟට දැන් අපිට කන්ස්ට්‍රක්ට් එක දාගන්න ඕන මෙහෙම. කන්ස්ට්‍රක්ට් එක දාලා ඉවර වෙලා අපි දැන් මෙන්න මේ Angular වල inbuilt API එක පාවිච්චි කරන්න හදන්නේ. එතන මම මේක දානවා මෙහෙම private view
කන්ටේනර් කියලා මම නම දෙන්නම්. හරිද? ඊට පස්සේ කෝලන් මම මේකේ දෙනවා view container ref කියලා. හරි. එතකොට බලන්න මෙන්න මේ view container ref කියන එක මෙයා rectangular calling import කරගන්න. එතකොට දැන් මෙන්න මේ අපි පාවිච්චි කරේ dependency injection. එතකොට මේවා ගැන දැම්ම worry වෙන්න එපා. අපි ඉස්සරහට මේවා ගැන වෙනම කතා කරනවා. හරිද? ඊට පස්සේ මම මේවා සංගලවරන් දාගන්නවා. හරි. ඊට පස්සේ දැන් මට කරන්න තියෙන්නේ මෙන්න මේ add component කියන function එක call වෙනකොට අපිට component එකක් load කරලා පෙන්නන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි. දැන් මම මෙතන මෙන්න මේ view container එක access කරනවා මෙහෙම this.viewContainer කියලා. ඊට පස්සේ dot තියලා මෙතන දෙනවා create component කියලා. ඒතකොට මෙන්න මේ create component කියන inbuilt function එක පාවිච්චි කරලා ඉවරලා අපිට පුළුවන් component එකක් add කරගන්න අපේ browser එකට. එතකොට මම මේ වරහන් දාලා අපිට අවශ්‍ය component එක මොකක්ද කියලා මෙතන කියන්න ඕන. මම දෙන්නම් මෙහෙම user component කියලා. හරි. ඊට පස්සේ ඔක දාලා save කරනවා. save කරලා දැන් browser එකට ගිහලා බලන්න. මට මේ add component කියලා තියෙනවා. මේ click කරාට පස්සේ මට මෙහෙම user works කියලා බලා ගන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න අපි දෙවෙනි ආකාරයක් කතා කරා. කොහොමද මෙන්න view container ref එක පාවිච්චි කරලා අපිට component එකක් add කරගන්න කියලා. dynamically. හරි. දැන් අපි බලමු මෙන්න මේ add කරගත්ත component එකක් කොහොමද අපි remove කරන්න කියලා. ඒකත් අපිට මෙහෙම කරන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදිහට මෙතන දාගන්නම් තව බටන් එකක් මෙන්න මේ add component කියලා තියෙනවනේ. ඒ වගේම remove component කියලා තව බටන් එකක් මම දාගන්නවා. එතකොට මම මෙතන අපේ HTML එකට ගිහිල්ලා තව බටන් එකක් දානවා මෙහෙම. button මෙතන මම දෙන්නම් remove component කියලා. හරිද? ඔය විදිහට. ඊළඟට මෙන්න මේකේ මම click කියන event එක capture කරගන්න ඕන. ඔය විදිහට. ඊට පස්සේ මෙන්න මේ event එකේදී මට මොන function එකද call වෙන්න ඕන කියලා මම කියනවා. මෙතන මම දෙන්නම් remove component කියලා. හරිද? කොහොම දාගත්තා. ඊට පස්සේ මම මෙන්න remove component එක අපේ TS file එකේ implement කරලා ඉන්න ඕන ඔය විදිහට. මටම දාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඒකටත් මෙන්න මේ view container ref එකම පාවිච්චි කරන්න පුළුවන් remove කරන්න. හරිද? ඒතකොට මම දානවා this dot ඊට පස්සේ මම දෙනවා මෙතන view container. ඊට පස්සේ මම පාවිච්චි කරනවා මෙන්න මේ view container ref එකේ එන inbuilt remove කියන function එක මෙන්න මේ අපිට අවශ්‍ය component එක remove කරගන්න. හරිද? මම දාගන්නවා. දැන් ගිහලා බලන්න browser එකට කොහොමද වැඩ කරන්නේ කියලා මේක. මම add component දුන්නාට පස්සේ මෙන්න මේ user works කියලා පෙන්නනවා. ඊට remove component දුන්නාට පස්සේ මෙන්න මේක නැති වෙලා යනවා. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපිට dynamically component add කරන්න පුළුවන්. ඒ වගේම remove කරන්න පුළුවන්. හරි. ඔන්න දැන් අපි බලමු මෙන්න මේ අපිට කතා කරන්න තියෙන life cycle loops කියලා. එතකොට මම මෙතෙන්දී ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේවා වැඩ කරන්නේ කියලා. එතකොට අපිට මුලින්ම කතා කරන්න තියෙන life cycle loop එක තමයි මෙන්න මේ ng on changes කියන එක. හරි. එතකොට බලමු මේක මුලින්ම කොහොමද trigger වෙන්නේ කියලා. එතකොට බලන්න මෙතන කියනවා called whenever an input property changes. හරිද? එතකොට අපි දැන් කතා කරා කොහොමද parent ගෙන් childට data pass කරන්නේ කියලා. එතකොට අපිට මෙන්න මේ at input කියන decorator එක පාවිච්චි කරලා ඒක කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ng on changes කියන එක trigger වෙන්නේ මෙන්න මේ input property එකක් change වෙනකොට. හරිද? එතකොට මම මෙතන ඔයාලට simple example එකක් දාලා තිනවා මේක කොහොමද අපි implement කරන්න කියලා. එතකොට අපිට මෙන්න මේ ng on changes කියන life cycle loop එක පාවිච්චි කරන්න ඕන නම් අපි මුලින්ම මේකට interface එකක් implement කරගන්න ඕන. අන්න ඒක තමයි මෙන්න මේ on changes කියන එක. හරිද? එතකොට මෙන්න මේ on changes කියන interface එක පාවිච්චි කරලා ඉවරලා ඒකේ එනවා මෙන්න මේ ng on changes කියන function එක. එතකොට අපිට මේක අපේ අවශ්‍ය component එකේ implement කරගන්න පුළුවන්. ඊට පස්සේදී දැන් මෙතන මෙන්න මේ input property එක විදිහට අරන් තියෙන මෙන්න මේ name කියන එක. හරිද? එතකොට දැන් මෙතන කියන බලන්න if the parent component updates the name property ng on changes is triggers to log the changes. හරි. එතකොට මොකද්ද කියන්නේ? මෙන්න මේ name කියන එක නා parent update කරනවා නම් මෙන්න මේ ng on changes කියන method එක trigger වෙනවා කියලා. හරි අපි බලමු මේක example එකක් කරලා ඒතර ඔයාලට මේක හරියටම අවබෝධ වෙනවා කොහොමද කරන්නේ කියලා. හරි. අපි යමු VS Code එකට. හරි. එතකොට මෙතන අපි කරන්න යන්නේ මෙන්න මේ අපිට අවශ්‍ය component එකේ කොහොමද මෙන්න මේ life cycle loops trigger වෙන්නේ කියලා. එතන මම මෙන්න මේ user component එක select කරගන්නවා මේකට. මෙතන අපි මුලින්ම මෙන්න මේ implements කියන keyword එක දාලා ඉවර වෙලා මම මෙන්න මේ on changes කියන interface එක අපේ මෙන්න මේ user component කියන එකට extend කරගන්න. හරිද? එතකොට මට මෙන්න එහෙම on changes කියන එක rectangular calling import කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන කියනවා බලන්න property ng on changes is missing කියලා. හරි? ඒ කියන්නේ මෙන්න මේ on changes කියන එක අපි implement කරගත්තා පස්සේ එයත් එක්කම එනවා මෙන්න මේ ng on changes කියන එක ඒක අපි දාගන්න ඕනේ. එතකොට අපිට මේක දාගන්න පුළුවන් මෙන්න මේ බල්බ් එක ක්ලික් කරලා නැත්නම් අපිට ඒක මැනුවලි මේක ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන්. හරිද? මම මේක මේ බල්බ් එක ක්ලික් කරලා මේක දාගන්නවා මෙහෙම. දැන් අපිට ඔන්න ඔය විදිහට මේක එනවා. හරි? එතකොට මම මෙතන දාගන්නවා මෙහෙම
console.log එකක් ඔය විදිහට දාලා මෙතන මම මෙන්න මේ ng on changes කියන හුක් එකේ නමම print කරන්නම්. මෙහෙම triggered කියලා දාන්න. හරිද? ඊට පස්සේ ඔහොම සේව් කරගන්නවා. දැන් මම මේක බ්‍රවුසර් එකේ ගිහලා බලනවා අපිට මොකක්ද අවුට්පුට් එක බලා ගන්න පුළුවන්ද කියලා. හරි. දැන් මම මෙහෙම inspect ගිහිල්ලා මෙතන console එක දානවා. මට මොකුත් අවුට්පුට් එකක් බලා ගන්න බෑ. මොකද්ද හේතුව? තාම මගේ මෙන්න මේ කම්පොනන්ට් එකේ කිසිම input property එකක් නැහැ. හරිද? එතකොට දැන් අපි parent ඉඳන් childට මෙහෙම මොකක් data එකක් pass කරගමු. දැන් අපේ parent කවුද? අපේ app component එක. ඊට පස්සේ child තමයි මෙන්න මේ user component එක. එතකොට මම variable එකක් හදනවා මෙන්න මේ app component.ts එකේ name කියලා. හරිද? මේකේ type එක string මම මෙතන දෙන්නම් චමෝත් කියලා. ඔය විදිහට. හරි. ඊට පස්සේ මෙන්න මේ name එක මට input property එකක් විදිහට මට user යවා ගන්න ඕන. ඒතර කොහොමද යවන්නේ? අපි මෙන්න මේ app component html එකට යනවා. ගිහිල්ලා මම දැනට මෙන්න මේ ටික කමෙන්ට් කරගන්නම්. හරිද? ඊට පස්සේ මෙතන property binding පාවිච්චි කරලා ඉවරලා අපිට මෙන්න name කියලා දාන්න පුළුවන්. හරිද? මම මෙහෙම අපිට name කියන variable එක තමයි යවා ගන්න ඕන කියලා කියනවා. ඊට පස්සේ මෙතන කියනවා මෙහෙම name කියලා එක්කෙනෙක් ඔයාගේ app user කියන component එකේ නැහැ කියලා. හරිද? මට ඒක මෙහෙම දාගන්න පුළුවන්. හරිද? ඉතින් අපි මේ ගැන කලින් වීඩියෝදී කතා කරා. ඒක නිසා මම වැඩි මේ ගැන එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. හරි? මම මෙහෙම @input කියන එක දාගන්නවා. හරිද? ඔය විදිහට මට rectangular column එක import කරගන්න පුළුවන්. ඊට පස්සේ මම වරහන් දාගන්නවා. වරහන් දාලා ඉවරලා මම name කියලා දානවා. මේකේ type එක මම string තියාගන්නම්. සමාන ලකුණු දාලා default value එක මම තියාගන්නවා. හරිද? ඊට පස්සේ දැන් මෙතන ගිහලා බලන්න error එක නැති වුණා. ඊට පස්සේ දැන් බ්‍රවුසර් එකට ගිහලා බලන්න මොකක්ද මට පෙන්නන්නේ කියලා. මේ විදිහට මට user works කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම බලන්න මෙතන ng on changes triggered කියලා එනවා. එතන මේක එන්නේ කොහොමද? මෙහෙමයි. දැන් මෙතන initially මේකේ තියෙන්නේ මෙහෙම empty string එකක්. හරිද? ඊට පස්සේ මෙන්න මේකේ parent එක initialize වෙලා එයා pass කරන value එක chmod කියලා. ඒතර මේ value එක අයමත් වෙනස් වෙනවා. හරි? එතකොට අපිට මෙන්න මේ ng on changes එක අපිට ඔය විදිහට බලා ගන්න පුළුවන්. එතන ඔන්න එකපාරක් වෙනස් වුණා. ඊට පස්සේදී මට මෙන්න මෙතනදී මොකක්ද වුණ change එක කියලා capture කරගන්න පුළුවන්. හරිද? ඒක කරන්න මෙහෙමයි. මෙන්න මෙතන දීලා තියෙනවා changes කියලා. ඒතර ඒක ඇවිල්ලා තියෙන මෙන්න මේ simple changes කියන එක. ඒතර මෙන්න මේ අපිට simple changes කියන එක rectangular calling import කරගන්න පුළුවන්. එතකොට මම මෙතන console.log එකක් දානවා. ඔය විදිහට මෙන්න මේ changes කියන එක. හරිද? කොහොම දාගන්න. දැන් browser එකට ගිහලා බලන්න. මෙන්න මෙතන change එක මොකක්ද කියලා මෙතන මෙයා පෙන්නනවා. මෙතන බලන්න කියනවා name එක මුලින්ම තිබුණේ undefined කියලා. ඊට පස්සේ දැන් current value එක චමෝත් කියලා තියෙනවා කියලා කියනවා. හරිද? ඒක තමයි පළවෙනි change එක. දැන් මේක first change එක කියලා කියනවා. එහෙම නැත්නම් මේක false වෙනවා. දැන් මේක first change එක තමයි. ඊට පස්සේදී දැන් මම කරන්න යන්නේ බටන් එකක් දාලා ඉවර වෙලා අර name එක වෙනස් කරන්න. ඒක කරන්නේ කොහොමද? app component.html එකට ගිහිල්ලා මෙතන දාගමු බටන් එකක්. හරිද? ඊළඟට මම මෙතන දෙන්නම් නම change name කියලා. ඊට පස්සේ මේකේ click event එක මම capture කරගන්නවා මෙහෙම. ඊළඟට මෙතන මම function එකක් දෙනවා change name කියලා. හරිද? ඊට මෙන්න මේ change name එකේදී මොකද වෙන්නේ? මම මුලින් මේක implement කරගන්නම් ඔය විදිහට. හරිද? ඊට පස්සේ මෙතනදී වෙන්නේ මෙන්න මේ this.name කියන එක වෙනස් වෙනවා කමල් කියලා. හරිද? ඔය මම දාගන්න. ඊළඟට මම මෙතන මේක save කරලා දැන් බලන්න browser එකට ගිහලා මොකද වෙන්නේ කියලා. මම දැන් මෙන්න මේ change name කියන එක ක්ලික් කරනවා. දැන් බලන්න එතකොටත් ඔන්න ng on changes කියන එක trigger වුණා. දැන් බලන්න මේකේ change එක මොකක්ද උනේ කියලා. current value එක තියෙන්නේ කමල්. first change එක නෙවෙයි. මොකද දැන් initial එක change එකක් වෙලා ඉවරයි මෙතන. ඒක දැන් පළවෙනි එක. ඊට previous value එක මොකක්ද කියලා අපිට මෙහෙම capture කරගන්න පුළුවන්. හරි. ඒතකොට ඔන්න ඔය විදිහට තමයි අපේ මෙන්න මේ ng on changes කියන එක වැඩ කරන්නේ. එතකොට මේක trigger වෙනවා අපේ මොකක් හරි input property එකක් change වෙන හැම වෙලාවකදීම.